අනේ රෝස් දුව ඔය ආවද? මේ මොකද මමී මෙයා මේ බෑග් එකකුත් අරගෙන ඇයි ගෙදරින් එළවලවත්ද? මස්සිනා පොඩ්ඩ අප්පඩි රෝස් පට්ට ලස්සනයි. මාව කවුරු ගෙදරින් එළවන්න දානේ? මං ඉතින් ආවා ඔයාලව බලලා යන්න කියලා. ඇත්ත? දැන් බැලුවනේ. එහෙනම් යන්න ඉතින්. අනේ නන්දි බලන්නකෝ. මෙයා මං ඉන්නවට කැමති නෑනේ. මේ රෝස් ඔය කවුරු අකමැති වුණා මං නම් එකම කැමති ඈ. ඔයා මේ ඉන්නවට. ඇත්තට පව් වැඩි. ඕව ගණන් ගන්න එපා දුව. ඔයා දන්නවනේ මෙයාගේ හැටි. මමී මයි යනවා. මට බලක් වුණා. පොඩි පුතා මේ රෝස් දුවට යාගේ රූම් එක පෙන්නන්නකෝ. හරි අම්මේ මම පෙන්නන්න. දුව ගිහින් වොෂ් එකක් දාගෙන එන්නකෝ. මං දුවට කෑම ලෑස්ති කරන්න කියලා එන්නම්. නන්දි. රෝස් ඔයා මාරු විදියට ලස්සන එන්නේ. අනේ ඇත්තට මාරු විහිළුව. අනේ මේ මට මගේ රූම් එක පෙන්නනකෝ. මට එන මහන්සි අප්පා. හරි යන්කෝ මම පෙන්නන්න. ඒක නෙමෙයි. ඔයා කැමති නම් මගේ රූම් එකේ ඉන්න පුළුවන් හොඳේ. ඔයාගේ අනේ මේ විකාර කතා කරන්න එපා. නෝනා මට කතා කරාද? ඔව් මම දැන් තමුන්ට කොයි වෙලේ ඉඳන් කතා කරන්නේ? කන් ඇහෙන්නේද තමුන්ගේ? අනේ සමා වෙන්න නෝනා මට ඇහුනේ නෑ. යනවා ගිහලා අපිට කෝෆි එකක් හදාගෙන එනවා. හොඳයි නෝනා. අනේ කවුද නන්දියේ ගොඩේ කෙල්ල? බලන්නකෝ අප්පෝ හැටි. ඊයා ඒකනේ රෝස් දුව. ඔය අපේ ගෙදර වැඩ තියෙන වැඩකාර කෙල්ලනේ. අප්පෝ එන ගොඩේ පාටයිනේ. ගොඩේ පාට නැතුව ඒ දුව. හරියට ඉන්න තැනක්වත් නෑ. බලන්නකො දුව ඇඳන් ඉන්න ඒවා. ඒකනේ නැන්දේ මල ජරාව. ඊයා ඒක නෙමෙයි දුව. ඔය කෙල්ල ඔහම හිටියට කට්ට කපටි අම්මන්ඩි. අපේ ලොකු එකයි කඩේ එල්ලෙන්නමනේ හදන්නේ. මොකක්? මේ අපේ ලොකුගේ හිතන් ඇති. මගේ ලොකුගේ කරේ එල්ලෙන්න. ඔව් අනේ මම රෝස් දුවට එන්න කිව්වෙත් ඒක නිසාමයි. නැන්දි බය වෙන්න එපා. දැන් මං ඉන්නවනේ. බලා ගන්නකො මං ඔය ගොඩේ කෙල්ලට කරන වැඩේ. නෝනා අද මොනවද කන්න හදන්න ඕනේ? මං තමුන්ට කියන්නම හිටියේ. ඊට පස්සේ මගෙන් අහන්න එපා. රෝස් මැඩම් ඉන්නවනේ. රෝස් මැඩම්ගෙන් අහලා එයාට ඕන විදිහට හැමදේම වෙන්න ඕනේ. තේරෙනවද තමුන්ට? ඔව් නෝනා තේරුණා. මේ ගොඩේ කෙල්ල තමුන් හැමදාම නානවනේ. නැත්තම් තමුන් වෙන කෑමත් මට එපා වේ. අනේ මැඩම් කැම ටික කියන්නකො මං ලේස්ති කරන්නම්. ඒක නෙමෙයි කෙල්ලේ. තමුන් දන්නවද මේ කවුද කියලා? අනේ නෑ නෝනා. මේ තමයි ලොකු බේබි බඳින්න ඉන්න මැඩම්. එහෙමද නෝනා? දැන් යනවා මෙතනින්. ගිහලා තියෙන වැඩ ටික කරනවා. මේ ගොඩේ කෙල්ලේ තමුන් මාත් එක්ක කතා කරද්දී ටිකක් ඈතින් ඉඳලා කතා කරනවා හොඳේ. මට තමුන් දකිද්දි ගමට එනවා. මැඩම්. අනේ ලොකු බේබි බඳින්නද යන්නේ? මේ රෝස් මැඩම් ගොඩක් නපුරු පාටයි. අනේ මට ඇයි මේ දුක හිතෙන්නේ? ලොකු බේබි මගේ කවුරුත් නෙමෙයිනේ. මට මොකද ලොකු බේබි කවුරු බැන්දත් ඒත් මට ගොඩක් දුක හිතෙනවනේ. අනේ මට මේ මොනවා වෙලාද? ඒ කෙල්ලේ තව මොනවා තව තොතඬලා කරන්නේ? මේ යනවා මැඩම්. අනේ රෝස් දුව ඔයාලා කියලා වැඩක් නෑ අප්පා. වට්ටම ගැලපෙනවා ඈ. ඔහොම තමයි ඉන්න ඕනේ. ඒකනේ නන්දි. නන්දි බය වෙන්න එපා. මම මේ හැමදේම බලාගන්නම්. හෙලෝ අම්මී. අනේ සුදු දුව ඔයා මම මේ කෝල් එකක් ගන්නකන් ඉවසිල්ලන්න නැතුව හිටියේ අප්පා. මොකද දුව ඉතින් ඔහෙ වෙන්නේ? විශේෂමකුත් නෑ ඉතින්. ඒක නෙමේ දුව. නන්දික හිත දිනාගෙන ඉන්න බලන්න හොඳද? හරි අම්මී. අම්මි බය වෙන්න එපා. ඔය බොරු ආදිරක් පෙන්නපු ගමන් ඔය නන්දි හිත වෙනස් වෙනවා දුව. හරි මමී. කොහොම හරි ඉතින් දුව ඔය ගෙදර ලේලි වෙන්න ඕන ඔයා තමයි හොඳේ. හරි මමී. මමී බය වෙන්න එපා. ඒක මං ගාන්ට කරන්න. සුදු දුව කොහොමද ඉතින් ලොකු පුතා එහෙම කතා කරාද වත් එක්ක?
අප්පෝ ඔය ඉන්නේ මෙලෝ රහක් නෑ. මට නම් මේකව හරියන්නේ නෑ අම්මේ. එහෙම කියලා හරියන්නේ නෑ දුව. කොහොම හරි ඉතින් ඔය දේපල් ටික අපේ අතට ගන්න එපා. මගේ හොඳ දුවනේ ඉතින් අම්මි කියන විදියට කරන්නකෝ. දුව ඉතින් ඔය කොල්ලට ඔච්චරට මකමැති නම් ඔය දේපල් ටික ඉතින් අපේ අතට ගත්තට පස්සේ ඔය කොල්ල අතල්ලා දාන්න බැරිය. මමී බය නැතුව ඉන්නකෝ. මං ගාන්ට වැඩේ කරන්න. හරි අම්මි මං තියනවා එහෙනම්. හොඳයි දුව මං කියපු දේ හොඳට මතක තියාගන්න ඕන හොඳේ. ලොකෝ මොකද කරන්නේ මෙතන වෙලා? අයි පේන්නේ නැද්ද ගන්නද? අප්පෝ අර ගොඩේ කෙල්ල නේද? ඔයා මෙතෙන් වෙලා ගොඩේ කෙල්ල දිහා නෙමෙයි නේද බලන් ඉන්නේ? අනේ මේ රෝස් ඉස්සෙල්ල මේසෙන් කතා කරන්න ඉගෙන ගන්නවා. කවුන් කෙල්ලෙක් නේද? බලනවා කතා කරන කැත ඊයමහ. අප්පා දෙතොල මෙහාට යනඩෝ. අර ගොඩේ කෙල්ලට බනිද්දි. ඔයත් මහ අපේ මමී වගේමයි. අපේ මමීටම හරියන ඔයත්. අනේ මන් දප්ප ඔයාලා නම්. එහෙම තමයි ඉතින්. අනාගත නන්දම්ම වගේ වෙන්න නැතුව වෙන කවුරු වගේ වෙන්නද? මොකද්ද කිව්වේ? මොකද්ද නන්දම්ම කතාව? නෑ ඉතින්. මම මේ කිව්වේ කවදා හරි ඔයාව කසාද බඳින්න ඉතින් මමනේ. අනේ මේ රෝස් විකාර කතා කියන්න එන්න එපා. එහෙම දෙයක් හිතන්නවත් එපා හරිද? එහෙම දෙයක් හිතේ තියනවා නම් දැම්ම අයින් කරගන්න. මොකද කවදාවත් ඒක එහෙම වෙන්නේ නෑ. ඇත්තද? ඔයා හිතන්නේ අර ගොඩේ කෙල්ලව බඳින්න වෙන්නද? අනේ මේ මාව තරහ ගසන්න එපා රෝස්. තාම මට සහෝදරයෙක් විතරයි. ඒක හොඳට මතක තියාගන්නවා. බලමුකෝ ඔය ගොඩේ කෙල්ල බඳින හැටි. සඳුනි මොකද කරන්නේ? ලොකු බේබිට මොන හරි ඕනේද? මුකුත් එපා. මම ආවේ ඔයා බලන්න කියලා. මාව බලන්න? ඒ මොකටද? නිකන් ඉතින් හිතලා බලලා යන්න කියලා. ඇයි ඉතින් දැන් ඉතින් ලොකු බේබිට බලන්න කෙනෙක් ඉන්නවනේ. කවුද? රෝස්ද? ඔව්නේ. බලන්නකෝ යයි ලස්සන. අසනයි නම් ඉතින් ලොකු බේබි යන්න මෙතනින් රෝස් මැඩම් ගාවට. යන්නද? කමක් නැද්ද මං ගියාට? මගෙන් අහන්නේ. මොකෝ දැන් මේ මූණ බෙරි කරා? නෑ. එහෙම දෙයක් නෑ. හරි මං විහිළුවක් කරේ. මං ඉතින් ඔය රෝස්ට කැමති නෑනේ. නිකන් පුපුරන්න නැතුව ඉන්නවද? ඇත්තටම කැමති නැද්ද? නෑ. එහෙනම් කමක් නෑ. මොකද කිව්වේ? නෑ මුකුත් නෑ. මේ ලොකු මැඩම් කතා කරනවා වගේ වුණා. මං යනවා ලොකු බේබි.